ලස්සන ගමක කුමාරයි මීනයි කියලා ආදරවන්තව දෙන්නෙක් හිටියා. ඒ දෙන්නා ලස්සන ආදර කතාවක් පටන් ගත්තා. කුමාර මීනට හුඟක් ආදරෙයි. මීනත් එහෙමම තමයි. කුමාරටත් හුඟක් ආදරෙයි. කුමාර ඔයා කොහෙද? මම මේ තාමත් වත්ත සුද්ධ කරනවා මීනෝ. ඔහොම ඉන්න මං එන්නම්. එහෙනම් මංගේ ඇතුළට යනවා කුමාර. ඔයා ඉක්මනට එන්න. මීනෝ ඔයා කොහෙද? මං ආවා මීනෝ. එන්නකෝ. කුමාර මට ඔයාට කියන්න දෙයක් තියෙනවා කුමාර. ලස්සන දෙයක් කියන්න තියෙනවා. කියන්න මීනෝ. මොකද්ද ඔයාට කියන්න තියෙන්නේ? කුමාර මං අම්මා කෙනෙක් වෙන්න යන්නේ කුමාර. මට ඒක කියන්න ඔයාට ඕන වෙලා තිබ්බේ. ඉතින් මෙන්න මේ සුභාරංචිය කුමාරට මීන කියලා ගියාම කුමාර පුදුම වෙලා බලාගෙන ඉන්නවා. මීනෝ ඔයා ඔය ඇත්තම නේද කියන්නේ? මට හුඟක් සතුටුයි මීනෝ. මම්මගේ යාළුවන්ටත් කියනවා මීනෝ. මං ඇත්ත තමයි කියන්නේ කුමාර. මං බොරු කියන්නේ නෑ නේ ඉතින් ඔයාට. ඉතින් ඔන්න ඔහොම ටික දවසක් ගත වුණාට පස්සේ මීනට ළමයා හම්බෙනවා. කුමාර ඔයා කොහෙද ඉන්නේ? ළමයාව ටිකක් බලනවද? මීනෝ මම බලන්න ළමයාව. කුමාර ඉතින් මේ ළමයාට හුඟක් ආදරෙයි. මේ ළමයාව ආදරෙන් බලාගත්තා. මේ මිනෝලි. මේ තමයි මීනගේ කුමාරගේ දරුවා. මිනෝලි දවසේ වැඩි කාලයක් ගත කරන්නෙම සත්තුත් එක්ක. සත්තුන්ට ඇය ගොඩක් ආදරෙයි. හරිම කරුණාවන්තයි. මිනෝලි දවසක් ගඟ පැත්තට යනවා. ගඟ පැත්තට යනකොට ඇයට අපූර්ව යාළුවෙක් මුණ ගැහෙනවා. ඔයාගේ නම මොකක්ද? ඔයා හුඟක් ලස්සනයි. ඔයාට යාළුවෙක් ඉන්නවද? මට යාළුවෙක් නෑ. මට හරියට පවුලකුත් නෑ. මං තනියෙන් තමයි ඉන්නේ. මට නමකුත් නෑ. ඔයා මට ආදරෙයිද? ඔයාට හරියට පවුලකුත් නැත්නම් ඔයාට නමකුත් නැත්නම් මං ඔයාට මායා කියලා නම කියන්නම්. ඔයා ඒ නමට ආසද? කියන්නකෝ. ඔව් මං ඒ නමට ගොඩක් ආසයි. ඒත් ඔයා මට ආදරෙයි කියලා කිව්වේ නෑනේ. මං හැම සතෙක්ටම ආදරෙයි. මිනෝලි මායයි දෙන්න ගොඩ වෙලාවක් කතා කර හිටියා.
එතෙන් පටන් මිනෝලි මත්ස්‍යයට මායා කියලා නමක් ලැබුවා. ඒ දෙන්න දවසින් දවස ආදරෙන් හිටියා. මිනෝලි මායාට ආදරෙන් කතා කළා. කෑම දුන්නා. නමුත් එක් දිනක් ගඟේ දිය අඩුයි මායා මිය යන තත්ත්වයටපත් වුණා. නමුත් මායා පත්වී තිබෙන අපහසුතාවය ගැන මිනෝලි කොහොමරි අහම්බෙන් දකිනවා. මිනෝලි මායා ඉන්න තත්ත්වය දැකලා දුවගෙන එනවා. මිනෝලිට මේ අවස්ථාවේදී කරගන්න දෙයක් නැමැතිව ගමේ ළමයිට කියා ගඟට වැඩි දියගෙන ආවා. ගිල්ලුණු ගඟ නැවත පිරීලා මායා නැවත සතුටින් පාවී යන්නට පටන් ගත්තා. ස්තුතියි මිනෝලි මාව බේරගත්තට. ඔයා මගේ හොඳම යාළුවා මිනෝලි. මේ මායා ගඟේ රහස තමයි මායාගේ මිනෝලිගේ යාළුකම.